සුබ සන්ධ්‍යාවක් හැමෝටම. අපි අද සාකච්ඡා පටන් ගමු. අද සාකච්ඡාවේ මුලින්ම මම දැන් ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න අපේ දේවප්‍රියට අවස්ථාව ප්‍රශ්න ඉදිරිපත් කරන්න. බොහොම ස්තුතියි. සුබ සන්ධ්‍යාවක්. සාමාන්‍යයෙන් මගේ තියෙන ප්‍රශ්නය මේ නිවන දැකීමට සියල්ල අත්හැරිය යුතුයි ආගමික මතයක් පවතින සමාජයේ සහ අපි අතර. ඒත් අත්‍යම්ම මේ තුන් ලෝක විග්‍රහයට අනුව අත්හැරිය යුත්තේ කුමක්ද? දැන් දේවප්‍රිය අපි සාකච්ඡා කරන්නේ මනුස්සයා කියලා කියන්නේ අපි ශක්ති තුනක එකතුවක් කියන එකනේ අපි හැමතිස්සෙම සාකච්ඡාවට වාදනය කරන්නේ ඥාන දැනුම සහ චිත්ත කියන ශක්ති තුනනේ. එතකොට මෙතනදී අතාරිනවා කියලා කියනවට වැඩිය වැදගත් වෙන්නේ මේ ශක්ති තුනේ ක්‍රියාවලිය තමන් දැක ගන්නවා කියන එක තමයි ගොඩක් වැදගත් වෙන්නේ අතහරිනවා කියන එකට වැඩිය. එතකොට අතහරිනවා කියන්නේ මේ එක්කෝ පොඩි එකක් අතහරිනවා හරි මේ ඇඟ අතහරිනවා හරි දැනුම අතහරිනවා හරි භවයන් අතහරිනවා හරි ඒක ඒ විදියට ගන්නවට වැඩිය අපි අතහරිනවා කියන එකට යනවට වැඩිය අපිට ගොඩක් අවශ්‍ය වෙන්නේ යථාර්ථවාදීව මේ ශක්ති තුන ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා වෙරලා දැක ගන්න එක තමයි ගොඩක් වැදගත් වෙන්නේ. එතකොට ශක්ති තුන ක්‍රියාත්මක වෙන විදිය දැක ගැනීම නැත්තම් නුවණ කියන ස්වභාවය තමයි වැදගත් වෙන්නේ. දැන් එතෙන්දී ඇත්තටම අතහරිනවයි කියලා කියනකොටම ඔතනට එන තව වචනයක් තමයි ඔය යථාර්ථවාදීව දකින්නවා කියන්නේම මෝඩකම කියන එක අතහරිනවයි කියන එකයි. මෝඩකම අතහැරෙනවා කියන එකයි. ඉතින් එහෙම බලෙන් අතහරින කෙනෙක් එහෙම නෑ මේ දේවප්‍රිය. මෙතෙන්දී වැදගත් වෙන්නේ තමන්ගේ මේ චිත්ත ශක්තිය සහ ඥාන සහ දැනුම කියන ශක්ති තුන තමන් තුළ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එක දැක ගැනීමට තමන් විමසීම කියන එක දිගින් දිගටම කරන්න ඕනේ. ඉතින් ඒ විනිවිදව දැකීමේ හැකියාව ලබා ගැනීම තමයි අවශ්‍ය වෙන්නේ මේ මාර්ගය තුලදී. මොකද මේක මේ අපේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් නැත්තම් මේ මොලේ කියන ඉන්ද්‍රියෙන් දැනට තියෙන මේ මොලේ කියන ඉන්ද්‍රියෙන් අපිට මේ ශක්ති තුන ක්‍රියාත්මක වෙන විදිය දැක ගැනීමට හැකියාවක් නැහැ. ඒක නිසා තමයි අපි මේ මාර්ගයේ යන සෑම කෙනාටම කියන්නේ පැහැදිලි කරලා දෙන්නේ තමන් තුල සිදුවෙන ශක්ති තුනේ ක්‍රියාවලිය තමන් විමසීම කියන භවය පාවිච්චි කරමින් දිගින් දිගටම තමන් විමසීම හරහා සත්‍ය කියන එක දැක ගැනීම. සත්‍ය කියන්නේ යථාර්ථය ඇත්තටම වෙන දේ මොකද්ද කියලා ඉවරලා දැක ගැනීම කියන එක තමයි මෙතෙන්දි වැදගත් වෙන්නේ. දේවල් අතහරිනවයි කියනවට වඩා අතහරිනවයි කියද්දි යම්කිසි කෙනෙක් ක්‍රියාත්මක වෙනවා නැත්නම් ක්‍රියාත්මක වෙන දෙයක් වගේ දෙයක් තමයි එතෙන්දී වෙන්නේ. නමුත් මෙතෙන්දී වෙන්නේ ශක්ති තුනක් එකට එකතු වෙලා ක්‍රියාත්මක වීමක් වෙන්නේ. එතකොට ඒ ක්‍රියාත්මක වෙන විදිය කොහොමද කියන එක තමන් දිගින් දිගටම විමසනකොට තමන්ගේ මේ දැනුමේ මනස නැත්නම් මේ මනස කියන කොටසේ නුවණ කියන ස්වභාවයට තමන් පත් විය යුතුයි. ඒ කියන්නේ නුවණ කියන தത്വයට තමන් දියුණු විය යුතුයි දැනුම කියන කොටස. දැනුම නුවණ කියන தത്വයට ගොඩ නැගෙනකොට එතකොට හැකියාව හිමීට එක එක්කෙනාගේ ස්වභාවයන් වල මට්ටම් වලට අනුව ඒගොල්ලන්ට දැක ගැනීමට ලැබෙනවා නැත්නම් විනිවිදව දැක ගැනීමේ හැකියාව ලැබෙනවා මේ ශක්ති තුන කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක. ඉතින් එතෙන්දී ඔය අතහරිනවා නැත්නම් මේ ගෙවල් ඉඩකඩම් යාන වාහන බිරිඳ තමන්ගේ පවුල මේවා අතහරිනවයි කියන ඒවා නෙමෙයි මෙතෙන්දී වැදගත් වෙන්නේ මේ මාර්ගයේදී. අර මම කිව්වේ මේ ශක්ති තුන ක්‍රියාත්මක වෙන විදිය දැක ගන්නවා කියන එකයි මෙතෙන්දී අදහස් කරන්නේ. එතකොට මේ අතහරිනවයි කියන අපි මේ අතහරිනවයි කියන එක ලෞකික තලයෙන් අරගත්තොත් එහෙම ගෙවල් දොර ඔය මම කියපු කොටස් අතාරින්න වෙනවා. එතකොට ඊළඟට කරන රැකී ආරක්ෂා මේ වගේ දේවලුත් අතාරින්න වෙනවා. ඉතින් මේ වගේ දේවල් මේ මාර්ගයේ ගියයි කියලා මේ මාර්ගයේදී නිවීම කියන එක ලබන්නේ මම කිව්වා චිත්ත කියන ශක්තිය. එතකොට මං කිව්වා තුන්වෙනි ශක්තියක් අපි ළඟ තියෙනවා. නමුත් අපි මේ දකින ඇස කන අපි මේ දකින ශරීරයයි දකින දැනුමයි නෙමෙයි නිවීම කියන එක ලබන්නේ. මොකද
මේ දෙකට මේ ශක්ති දෙක తాවකාලික ශක්ති දෙක මේක නිවීමක් ලබන්නේ නිවීම ලබන්නේ චිත්ත කියන ශක්තියයි. ඉතින් යථාර්ථය කියන එක දිගින් දිගටම දැක ගැනීම හරහා තමයි මේ මාර්ගයේ යන්න පුළුවන්. එහෙම හරිනවයි කියනවට වැඩිය යථාර්ථය දැකීම තුලින් අවබෝධයටපත් වෙනවා කියන එක තමයි එතෙන්දි පැහැදිලි කරලා දෙන්න තියෙන්නේ. ඔබතුමා කියන්නේ අපි එදිනෙදා මොන තනතුරු හරි අවශ්‍ය කිසිම දෙයක් ආදායම් උපයන්න මොන ක්‍රමයක් අපි යොදාගත්තත් එදිනෙදා ජීවිතය තුළම මේක ප්‍රායෝගික පුහුණු කරන්න පුළුවන් කියන එක තමයි ඔබතුමාගේ මතයනේ. මේක ඇවිල්ලා මේක මේ ශක්ති තුනක ක්‍රියාත්මක වීමක් තියෙන්නේ. මේ ශක්ති තුන ක්‍රියාත්මක වෙන විදිය තමන් හිමීට තමන් විමසමින් වෙන්නේ කොහොමද කියන එක අධ්‍යයනය කිරීම. තමන් තුල සිදුවෙන දේ අධ්‍යයනය කිරීම කියන එක තමයි නැත්තම් තමන්ව පරිශ්‍රණය කරමින් තමන් තුල සිදුවෙන දේ දැක ගැනීම කියන தത്വයට එන්න කියන එක තමයි දෙවප්‍රිය මම පැහැදිලි කරන්නේ. බොහොම ස්තුතියි. ඊළඟ ප්‍රශ්න ඊට බොහොම ආසන්නයි මම. දෙවප්‍රිය මට කෙටි මේ අතුරු ප්‍රශ්නයක් ආවා. දැන් ශාලියම් පැහැදිලි කරා මේ අපි දැන් මේ අතාරිනවා කියලා කියන්නේ මේ අඹදරුවන්, දෙමව්පියන්, යාන වාහන, දීපල වස්තුව මේ වලින් ඉවත් වීම හෝ මේ වලට ඇති ඇලීම නැත්තම් තණ්හාව ඉවත් කර ගන්නවා කියන එක. ඉතින් ඇත්තටම මේ වලට තණ්හාව එන්නේ මේ දේවල් වලින් අපි වින්දනයක් ලබන නිසානේ. නමුත් මේ හැමදේම වෙනස් වීමට යටත් ඒතර වෙනස් වන දෙයකින් වින්දනය ලබනවා කියලා කියන්නේ යථාර්ථයක් නෙවෙයි සාලිය. ඕක නේද ඇත්තටම ඕක නේද අපි දැක ගන්න ඕනේ. ඔව් ඉතින් ඒකට හේතුව ඉන්ද්‍රදේව දැනුමේ තියෙන නොදියුණුකමනේ අපි ඒ විදිහට වෙලා තියෙන්නේ අපිට වෙලා තියෙන්නේ දැනුම නොදියුණු නිසායි. ඉතින් දැනුම දියුණු වෙන්න එතකොට යථාර්ථය කියන එකට දැනුමපත් වෙනවා කියන එක ඒකෙන් අදහස්. මොකද ලොකු වැරදි අර්ථකථන දීලා තියෙනවා දැන් වාක්‍ය දීපු විදිහට මේ දැනුම නූණින් යුක්ත කිරීම කරනව වෙනුවට මේ තමුන්ගේ රැකියාවේ හැටියට හොඳ වාහනයක් තියෙන මිනිහා ඒක විකුණලා චූටි මරපියක් අරගෙන යනවා. අතාරිනවා කියලා හිතාගෙන. එහෙම නැත්නම් තමුන්ගේ හොඳ සෝපාසු ඉන්න පුළුවන්ගේ කාට හරි දීලා චූටි ගෙදරක හරි අගපිලක හරි ගිහිල්ලා ඉන්නවා. මිනිස්සු අතාරිනවා කියලා අර තණ්හාවෙන් ඉවත් වෙනවා කියලා එවැනි දේවල් වලට යොමු වෙනවා. නමුත් ඇත්තටම එසේ කිරීම තුළින් නිවීමක් ඇති වෙන්නේ නැහැ. නිවීම කියන එක ලබන්නේ චිත්ත කියන ශක්තිය කියන එකයි. ඒ චිත්ත ශක්තිය නිවීම කියන එක ලබන්නේ ඉතින් දැනුම ඉස්සල්ලාම දියුණු වීම නුවණ කියන தත්ත්වයට යන්න ඕනේ ඉන්ද්‍රද. මේක තමයි පැහැදිලි කරලා දෙන්නේ. පැහැදිලි. දැන් මෙන්න මෙහෙම පාඩයක් සාලි මහත්තයා අපි අහලා තියෙනවා ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි. ඒ වගේමයි අප්‍රියයන්ා එක්වීමත් දුකයි කියලා අපි මේ ධර්මයේ ආධාරණයට අහලා තියෙනවා. මෙතන ඇත්තම සැබෑවටම ප්‍රියයන් සහ අප්‍රියයන් කියන එක අපි හඳුනාගන්නේ කොහොමද? ඒකත් හරි සරලයි දේවප්‍රිය. දැන් මම අර ඉස්සෙල්ලා කියලා දුන්න විදිහටම ඔය ප්‍රියයන් කියලා කියන්නේ නුවණ ප්‍රඥාව කියන කොටස් කියන එකයි. එතකොට මෝඩකම කියන එක තමයි අප්‍රියයන් කියලා කියන්නේ මෙතෙන්දී. මෝඩකම කියලා කියන්නේ දැන් හිතන්න දේවප්‍රිය මෝඩකම කියන එක තියෙනවා නම් යථාර්ථය කියන එකට යන්න පුළුවන්ද? ඇත්තටම මේ ශක්ති තුන ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා දැක ගැනීමේ හැකියාවක් තියෙනවද දේවප්‍රිය අපිට? ඒ මෝඩකම කියන එක තියෙනකන් අපිට ඒක කරේ ඒ යථාර්ථය කියන එක දැකීමේ හැකියාවක් නැති වෙනවා. ඉතින් ඒක නිසා දැනුම විධිමත්ව විමසීම කියන එක තමන් විමසීම කියන එක දිගින් දිගටම කිරීම තුලින් මොකද වෙන්නේ අලුත් කරුණු තමන්ට දැක ගැනීමට ලැබෙනවා. තමන්ට එකතු කර ගැනීමට ලැබෙනවා. ඉතින් මේ අලුත් කරුණු හැබැයි මේ අලුත් කරුණු කියලා කියන්නේ මේ ශක්ති තුන කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක. මේ ශක්ති තුන කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක අලුත් කරුණු තමන්ට හොයාගන්න ලැබෙනකොට අර මෝඩකමින් හිමීට තමන් මොකද වෙන්නේ නුවණ කියන தത്വයට යනවා කියන එකයි. ඉතින් මෙතෙන්දි ප්‍රියයන් අප්‍රියයන් කියන එක මට පැහැදිලි කරලා දෙන්නේ සරලව පැහැදිලි කරලා දෙන්න තියෙන්නේ ප්‍රියයන් කියලා කියන්නේ තමන්ගේ නුවණ යථාර්ථය නැත්නම් ප්‍රඥාව කියන එක දෙසට යනවා කියන එකයි. එතකොට අප්‍රියයන් කියලා කියන්නේ තමන්ගේ මෝඩකම කියන එකයි. කෙනෙක් මෝඩකමින් දිගින් දිගටම ක්‍රියාත්මක වෙනවා නම් ඒකෙන් අදහස් කරන්නේ එයා සදාකාලික දුකේ තියෙනවායි කියන එකයි. සදාකාලික දුක කියලා කියන්නේ මෝඩකම තියෙනකන්
භවයන් අපි සරලව පැහැදිලි කිරීම සඳහා 30ක් කියලා ගන්නවා. මේ භවයන් 30 එක්ක ජීවත් වෙනවා කියන එකයි. මේ මැරෙන්න ඕනේ නැහැ මේ වෙලාවෙදිත් මේ ඒ කියන්නේ අපේ මේ කතා කරන මොහොත වුණත් මේ භවයන් ක්‍රියාත්මක වීම තමයි සිදු වෙන්නේ දේවප්‍රිය. ඉතින් එතෙන්දී මෝඩකම අතාරින්න ඕනේ. තමන්ගේ මෝඩකම කියන එක නෙමෙයි යථාර්ථය කියන එක දැක ගැනීම කියන එකට තමයි මෙතෙන්දී පැහැදිලි කරලා දෙන්න තියෙන්නේ. ඒක තමයි සරලව පැහැදිලි කරන්න. හොඳටම පැහැදිලි. හරි හොඳයි. සාලිය මට ඒවා දීපු උත්තරෙන් පැහැදිලි වුණේ ඒ කියන්නේ මේ ප්‍රියයන් අප්‍රියයන්නා එක් වෙනවා කියලා කියන්නේ අපේ නිවනට අයිතකර භවයන් උද්දීපනය වෙන ක්‍රියාවලියක නිරත වෙනවා කියන එක හිත මේ තමුන්ට ප්‍රියයන්නා එක් වෙනවා කියලා කියන්නේ නිවනට හිතකර භවයන් උද්දීපනය වෙන නුවණින් දැනුම නුවණින් යුක්ත කර යථාර්ථය ප්‍රඥාව කියන ඒ ක්‍රියාවලියේ යනවා කියන එක තමයි මේ හිතක තමුන්ගේ ප්‍රියයන්නා එක් වෙනවා කියලා ගන්න වෙන්නේ. ඒක හරිද මම තේරුම් ගත්ත විදිය සාලේ? ඒ තේරුම් ගත්ත විදිය හරි ඉන්ද්‍රදේව. එහෙම තමයි ඒක පැහැදිලි කරලා දෙන්න පුළුවන්. හරි. දෙයප්පේගේ ප්‍රශ්න අවසන්ද? එහෙනම් අපි ඊළඟ අවස්ථාව පණ්ඩුකට ලබා දෙමු. පණ්ඩුක. ඔව්. ඇත්තටම අද දිනේ මට මම අසන්න සූදානම්ෙන් ඉන්න ප්‍රශ්නේ තමයි අපි මේ මාර්ගයේ යනකොට භාවිතා කරන වචනයක් දෙනවා නිවීම කියලා. ඇත්තටම සමහර අය කියනවා මිනිස්සු සමහර අය හිතනවා මේ නිවීම ලැබෙන්නේ මේ යාමේ ශාරීරික මේ යාමෙන් පසුව කියලා. එතකොට ඒක කියනවා ඒක නිවන් යනවා කියලා කියනවා. සමහර අවස්ථාවක කියනවා නිවන් දකින්නවා කියලා. ඒතකොට නිවන් දකින්නවා කියලා කියන එකත් එක මට පොඩි ප්‍රශ්නයක් මතුවෙනවා. මේක දකින්න පුළුවන් දෙයක් වෙන්න ඕන නේද මේ දකින්නවා කියලා කියන්නේ කියලා. ඒතකොට ඇත්තටම මම අහන්නේ මේ ශරීරයේ මිය යාමෙන් පස්සේ නිවන් දකින්නවා කියන එකත් ශරීරයේ පවතින කාලයේදී නිවන් දකින්නවා කියන එකත් කියන එකේ යම්කිසි අර්ථයේ යම්කිසි වෙනසක් තියෙනවද අර්ථයේ යම්කිසි අපිට ගන්න පුළුවන් කාරණාවක් තියෙනවද මේකේ සැබෑ යථාර්ථය මොකක්ද කියන එක තමයි මගේ පළවෙනි ප්‍රශ්නේ. හොඳයි. පණ්ඩුක දැන් මෙතනදී පළවෙනි පණ්ඩුක ප්‍රශ්න දෙකක් ඇහුවා. මිය ගියාට පස්සේ නිවන් දකින්න පුළුවන්ද? එහෙම නැත්නම් මේ යන්න ඉස්සෙල්ලා නිවන් දකින්නවා කියන්නේ මොකක්ද? මේක නේද සාරාංශ වශයෙන් ගත්තා. ඔව් ඇත්තටම මේ සාලි මහත්මයා දැන් මම හිතන්නේ ඔබතුමත් දැකලා ඇති අපේ හුඟක් මරණ ගෙවල් වල ගහලා තියෙනවා නිවන් සැප ලැබේවා කියලා බැනර් ගහලා තියෙනවා පෝස්ටර් ගහලා තියෙනවා. ඒ කියන්නේ මැරිච් අයගේ ගෙවල් වල තමයි ඒක තියෙන්නේ. ඉතින් ඇත්තටම මේකේ අර්ථයක් තියෙනවද කියන එක මට අදහසක් තියෙනවා. දැන් මිය ගියාට පස්සේද මේක ලැබෙන්නේ කොහොමද ඒක ලැබෙන්නේ කියන ඔය කාරණාවක්. එතකොට ඔව් හොඳයි. දැන් පණ්ඩුක දැන් අපි මේ මාර්ගයේ යනකොට මම ඉස්සෙල්ලා පැහැදිලි කරලා දුන්නේ මෝඩකම කියන එක වෙනුවට අපි නුවණ කියන ස්වභාවයෙන් අපි යන්න ඕනේ කියලා කිව්වේ පණ්ඩුක. එතකොට නුවණ කියන ස්වභාවයට යන්න නම් අපිට හිතන්න වෙනවමයි නේද පණ්ඩුක? හිතන්න නැතිව නුවණ කියන ස්වභාවයට අපිට යන්න බෑනේ. ඒ කියන්නේ ඇයි ඒ නුවණ කියන ස්වභාවයට යන්න බැරි? ඒකට හේතුව තමයි තමන්ගේ ඇසයි කනයි නාසයයි දිවයි ශරීරයයි මේ මොළයයි කියන ඉන්ද්‍රිය මේ කියන දේවල් විතරයි නේද ඇතුළට එන්නේ. ඒව විතරයි නේද ගබඩා වෙලා තියෙන්නේ. අපි හිතන්න පටන් ගත්තේ නැත්තම් අපි ළඟ වෙන අලුත් කරුණු මොනවත් නැහැ නේද පණ්ඩුක? ඔව්. ඒ කියන්නේ ඔයා ඇහෙන් දකින්න දේවල් ටික මතකේ රැඳෙනවා. එතකොට ඊළඟට ඇහෙන ඒවා ටික ඊළඟට ගඳ සුවඳ රස ඒ වගේම මේ ස්පර්ශයන් කියන දේවල් මේවා විතරයි නේද අන්තිමට රැඳිලා ඉතුරු වෙන්නේ තමන්ගේ මතකේ රැඳෙන්නේ මෙන්න මේ කියන කොටස් පහෙන් ගන්න දැනුම් ටික විතරයි නේද පණ්ඩුක? අපි හිතුවේ නැත්තම් අපි හිතන්නේ නැත්තම් කෙනෙක්. ඒක පැහැදිලිද පණ්ඩුක? පැහැදිලි. එතකොට එහෙනම් අපි අලුතෙන් හිතුවොත් නේද අපිට හම්බෙන්නේ ඒ කියන්නේ නොදන්න කරුණු දැන ගැනීමට දොරටුව විවෘත කරලා දෙන්නේ සිතීම කියන එක නැත්තම් විමසීම කියන එක කිව්වොත් තේරෙනවනේ පණ්ඩුකට. අලුත් කරුණු සොයා ගැනීමට අපිට හැකි වෙන්නේ අපි හිතන්න පටන් ගත්තොත් විතරයි. දැන් උදාහරණයක් විදියට
අපි සාමාන්‍යයෙන් අපි ගමු තිරිසන් සත්වයෙක් ගමු. ඒ තිරිසන් සත්තුන් සමහර සත්තුන්ට ඉන්නවනේ විමසීම කියන එකක් නැහැනේ. එතකොට ඒ කියන්නේ සත්තුන්ට විමසන්න බැරි හින්දා ඒගොල්ලන්ට දොරුවට මේ අලුත් කරුණු සොයා ගැනීමට තියෙන අවස්ථාව නැති වෙනවා නේද? කියන්නේ ඒගොල්ලන්ගේ ඒ මොලේ කියන ඉන්ද්‍රිය සිතීම කියන කොටසට සම්බන්ධ ඒ කියන්නේ කොටසට හැකියාව ඒ හිතීමේ කොටස කර ගැනීමට හැකියාවක් නැහැ ඒ කියන මොලේ කියන ඉන්ද්‍රිය. ඉතින් ඒක නිසා එතකොට අපිට දැන් අපි ගත්තොත් එම මනුෂ්‍යයා කියන කෙනාට ගත්තොත් එහෙම මේ මොලේ කියන ඉන්ද්‍රිය සපයනවා ශක්තිය මොනවා කරන්නද? සිතීමේ ශක්තිය. සිතීම කියන එක දිගින් දිගටම ක්‍රියාත්මක කිරීම සඳහා මොලේ කියන ඉන්ද්‍රිය පහසුව සපයනවා. එතකොට මේ මොලේ කියන ඉන්ද්‍රියයි අපේ මේ දැනුම කියන ශක්තියයි මේ කොටස් දෙක දිගින් දිගටම එකතු වීම නිසා තමයි මේ අපි සිතීම කියන කොටස දිගින් දිගටම කරන්න පුළුවන්. ඉතින් මේ දැනුමයි මොලේ මේ අපි කියමු මනස කියලා මේ මනස කියන කොටස නැතුව අපිට ඒ මනසින් සිතන්නේ නැතිව කවදාකවත් අපිට නුවණ කියන කොටසට යන්න අමාරුයි. ඉතින් ඒක නිසා ඔයාලට තේරෙනවා ඇති කෙනෙක් කියන්නම් වාලේ යම්කිසි කෙනෙක් කියනවා නම් මරුණට පස්සේ තමයි නිවීම කියන එක ලබන්නේ කියලා. ඒකෙන් අදහස් කරන්නේ එයා කොහෙන් හරි යාට ඇහිලා තියෙනවා මේ අපි ඉන්න සමාජයේ බලන්න මරුණට පස්සේ තමයි නිවීම කියන එක ලබන්නේ කියලා වෙරලා. දැන් ඒ විදිහට එක්කෙනෙක් කියනකොට දිගින් දිගටම මේක බලන්න සංස්කෘතියට නැත්නම් එක ජෙනරේෂන් එකකින් එක પરම්පරාවකින් තවත් પરම්පරාවට ඒ પરම්පරාවෙන් තවත් પરම්පරාවට මේ විදිහට ඒ කියන්නේ පාරම්පරිකව බලන්න එන වචන සෙට් එක එහෙම්මම ඒගොල්ලන් පාවිච්චි කරනවා කිසියම් ආකාරයක හෝ විමසීමක් කරන්නේ නැතිව. එතකොට විමසීම කෙරුවා නම් කෙනෙක්ට තේරෙනවා අලුත් කරුණු කියන ඒවා දැනගැනීමට අපිට දැනගැනීමට හැකි වෙන්නේ මේ මොලේ සහ දැනුම කියන ශක්තියේ මේ කියන කොටස් දෙකේ එකතුව හරහා තමයි අපිට හැකියාව ලැබෙන්නේ විමසීම අලුත් කරුණු සොයා ගැනීම. ඉතින් එතකොටම බලන්න කෙනෙක් අපි හිතමුකෝ මැරෙනකොට මොනවා හරි අපි හිතමුකෝ එයාගේ භව ස්වභාවයන් එයාගේ නිවනට විපක්ෂව යෙදෙන භව ස්වභාවයන් කේන්තිය බය ඒ වගේම ඊර්ෂ්‍යාව මේ වගේ ස්වභාවයන් එයා මරණ මොහොතේදී ඉතා දැඩිව එයාගේ පෝෂණය වෙලා තියෙනවා නම් එතකොට එයා මරුණට පස්සේ මරණයි කියලා කියන්නේ මේ ශරීරය తాවකාලිකව තිබෙන ශරීරය විනාශ වෙලා යනවා කියන එකයි මොලේ කියන ඉන්ද්‍රිය විනාශ වෙලා යනවා. ඔයාටම තේරෙනවා ඇති දැන් මොලේ කියන ඉන්ද්‍රිය විනාශ වෙනවත් එක්කම විමසීම කියන කොටස Tamanට කරගැනීමේ හැකියාවක් නැහැ. චිත්ත ශක්තියේ තියෙන සෑම භවයක්ම විමසීම කියන කොටස එයාට නැහැ. චිත්ත ශක්තියේ තියෙන ඒ භවයන්. උදාහරණයක් විදිහට චිත්ත ශක්තියේ කේන්තිය කියන එක ගත්තොත් කේන්තියට සිතන්න හැකියාවක් නැහැ. කේන්තිය ක්‍රියාත්මක වෙනවා නිසා. දැන් උදාහරණයක් විදිහට ඒකම ගත්තොත් කේන්තිය ඔයගොල්ලන්ට එනකොට ඔයගොල්ලන්ම හිතන්න බලන්න කේන්තියට පුළුවන්ද මම කේන්තිය දැන් මං මේ කේන්තිය අනේක නවත්ත ගන්න ඕනේ කියලා එහෙම හැකියාවක් තියනවද කියලා බලන්න ඕගොල්ලන්. එතකොට බය එනකොට මේ මම බය කියන එක මට නවත්ත ගන්න මම දැන් බයින්ද මම බය නවත්ත ගන්න ඕනේ කියලා නවත්ීමේ හැකියාවක් තියනවද කියලා බලන්න. මොකද මේ සෑම භවයකටම සිතීමේ හැකියාවක් නැහැ. හැබැයි මේ ප්‍රඥාව කියන එකට සිතීමේ හැකියාවක් තියෙනවා. ඉතින් දැන් මෙතන සාමාන්‍ය මිනිසෙක් මැරෙනකොට භවයන් පෝෂණය වෙලා තියෙන මැරෙන්නේ ඒ කියන්නේ භෞතික මරණය සම්මුති මරණය සිදු වෙනකොට මොකද මෙයාගේ භව ස්වභාවයන් සෑහෙන දුරට පෝෂණය වෙලයි තියෙන්නේ. එතකොට මේ පෝෂණය වෙලා තියෙන භව ස්වභාවයන් මේ දැනුම මොලේ කියන ඉන්ද්‍රියට බද්ධව තියෙන දැනුම අතහැරෙනකොට දැනුම ශක්තිය අතහැරෙනකොට මොකද වෙන්නේ? එයාගේ භවයන් වලට සිතීමේ හැකියාවක් නැහැ. එතකොට එයාට කවදාකවත් විමසීමේ හැකියාවක් කියන එකක් කවදාකවත් එයාට ලැබෙන්නේ නැහැ. එතකොට මොලේ කියන ඉන්ද්‍රිය අතහැරියට පස්සේ එතකොට නැවත මේ දැනුමකට සම්බන්ධ වෙන්න ඕනේ. ඒ සම්බන්ධ වෙලා තමයි එයාට සිතීමේ හැකියාව ලබා ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මෙතෙන්දී ඔයගොල්ලන්ට දැන් මම මේ කියපු පොඩි කරුණු කීපෙන් මේක ගොඩක් දුරට පැහැදිලි කරන්න ඕන කරුණු. නමුත් අපිට තියෙන වෙලාව අනුව මම මේ පැහැදිලි කරන්නේ
එතකොට තේරෙන ඇති පණ්ඩුකට මේ මොලේ කියන ඉන්ද්‍රිය නැති වුණාම විමසීමේ හැකියාව කියන එක නැහැ. විමසීමේ හැකියාවක් නැතුව අලුත් කරුණු යථාර්ථය කියන එකට හොයා ගැනීමේ හැකියාවක් නැහැ. එතකොට මැරිලා කෙනෙක් කියනවා නම් මැරිලා නිවන් දකිනවා නිවීමටපත් වෙනවායි කියලා ඒ කාරණේ දැන් මම කියපු දේවල් එක්ක ඕගොල්ලන්ට හිතන්න පුළුවන්නේ ඒ කරුණු කරන්න පුළුවන්ද බැරිද කියලා ඕගොල්ලන්ටම විමසලා බලන්න පුළුවන්. මම මේ කියන එකක්වත් විශ්වාස කරන්නත් එපා විශ්වාස නොකර ඉන්නත් එපා. මධ්‍යස්ථව හිතන්න. එතකොට ඊළඟ කරුණ තමයි පණ්ඩුකට ඒ කියන කරුණ තේරුණාද? ඒ කොටස මම දෙවෙනි කොටසට යන්න ඉස්සෙල්ලා ඒ කියපු කොටස පැහැදිලි වුණාට පස්සේ මම තේරුම් ගත්ත ආකාරයට මම පොඩ්ඩක් කියන්නම්. මම හිතන්නේ ඇත්තටම දැන් අපි දන්නවා මේ අපිට නිරන්තර ඇති වෙන සිතුවිලි හා චේතනා මත තමයි අපි පීඩාවටපත් වෙන්නේ. ඒ කියන්නේ ඒ චේතනාවල තියෙන වැරදි ස්වභාවය නිසා. ඒවැය තියෙන අපි ඒ චේතනාවල් වල තියෙන මේ අපි කිව්වොත් ඒ දැනුමේ තියෙන වැරදි ස්වභාවයන් නිසා තමයි අපි ඇත්තටම පීඩාවටපත් වෙන්නේ. ඇත්තටම ඒ පීඩාවටපත් වෙච්ච වහාම අපි ඇත්තටම යම්කිසි විමසීමක් කරාම දැනට අපිට දකින්න පුළුවන් ඒ පීඩාවේ යම්කිසි ප්‍රමාණයකට පහ වෙලා යන හැටි. එතකොට ඒක අපිට අත්දකින්න පුළුවන් කාරණාවක්. එතකොට දැන් මට හිතෙනවා මේක මේ ජීවත් වෙලා ඉන්න කාලේ මේ ඉන්ද්‍රිය ටික නැති වුනහම මේ විමසීම අපිට කරන්න ක්‍රමයක් තියෙන නැහැ කියන එක තමයි ඔබතුමා මේ කියන්නේ කියන එක තමයි මගේ අදහස. එහෙම කිව්වොත් හරිද? හොඳයි. ඒක තේරෙනවනේ මොකද චිත්ත ශක්තිය භවයන් වලට හිතන්න බෑ කියන එක තේරෙනව නේද? ඔව් හිතන්න බෑ කියන එක. සාලිය මේ මගෙත් පොඩි අදහසක් කියන්න දේ සම්බන්ධයෙන් ඔයා කියපු පැහැදිලි කිරීම. ඒ කියන්නේ අපිට නිවීම ලැබෙන්නේ හෝ නිවීම නොලැබෙන්නේ මේ ජීවත් වෙන්න කාලය තුලමයි. එතකොට ඒකට ප්‍රධානම හේතුව වෙන්නේ අපි ජීවත් වෙන පරිසරයෙන් අපිට ලැබෙන්නේ සැබෑ දැනුම්ද සැබෑ නොවන දැනුම්ද කියන එක අනුව තමයි තීරණය වෙන්නේ මේ නිවීමට යන්න පුළුවන්ද නිවීමට යන්න බැයිද කියන එක. එහෙම කිව්වොත් හරිද? හරි. ඔව් ඒක තමයි පැහැදිලි මේක තමයි සාරාංශය ඇත්තටම ඉන්ද්‍රදේව. හරි. එතකොට පණ්ඩුක දැන් අර මම කිව්වනේ මේ ජීවත් වෙලා ඉන්න කොටස කියලා වෙලා ජීවත් වෙලා ඉන්නකොට තමයි නිවීම ලබන්නේ. එතකොට දැන් මේ නිවීම ලබන්නේ ශරීරයවත් දැනුමවත් නෙමෙයි. එතකොට චිත්ත කියන ශක්තිය නිවීම ලබන්නේ. එතකොට දැනුම කියන එක දියුණු කිරීම තුලින් තමයි යාගේ චිත්ත ශක්තිය නිවීම කරා ගෙන යන්නේ. මොකද චිත්ත ශක්තිය දැනට භවයන් 30ක් තියෙන නිසා චිත්ත ශක්තිය තුල භවයන් ක්‍රියාත්මක වෙනවා. මේ මැරෙන්න ඕනේ නැහැ භවයන් ක්‍රියාත්මක වෙන්න. Taman ජීවත් වෙලා මේ වෙලාවේ මේ ශරීරයේ තියෙනකොටම මේ භවයන් ක්‍රියාත්මක වීම වෙනවා. එතකොට මේ භවයන් ක්‍රියාත්මක වීම එක භවයකට ගෙනල්ලා මේ භවෙන් භවයට මේ යන කොටස නැවතීම තමයි අපි නිවීම කියන කොටසට නැත්නම් ධර්ම භවය කියන කොටසට ගන්න පුළුවන් වෙන්නේ පන්දුක. එතකොට ඒක තමන් මේ ශරීරයේ ජීවත් වෙලා ඉන්නකොටම තමයි මේ සිදුවීම තමන්ට දැකගෙන දැනගෙන යන්න පුළුවන් වෙන්නේ. ඒක තමයි පැහැදිලි කරන්න තියෙන්නේ. මේ ඇත්තටම මේ සාරි මහත්මයා මම මේක තව කෙටියෙන් සරලව කියන්නම්. දැන් අපේ සමාජය තුළ මේ නිවන් සැප ලැබේවා කියලා ප්‍රාර්ථනාවල් තියෙනවා. හුඟක් තැන්වල කරන්නේ මේ ප්‍රාර්ථනාවක්. ඇත්තටම දැන් මට පැහැදිලිව පේනවා ඔබතුමාගේ ඔය කියන අදහස් ප්‍රකාශනය තුළ මේක නිකන් ප්‍රාර්ථනාවෙන් කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඇත්තටම Taman නුවණින් දකින්න ඕන එකක් කියන එක. මම හිතන්නේ එහෙම කිව්වොත් හරිද කියලා. ඔව් පැහැදිලි. ඒ විදිහට තමයි ගන්න ඕනේ. දැන් හිතන්න බැරි නම් අපිට ගන්න බෑනේ විදිහට නේද පන්දු? ඔව් ඒ කියන්නේ ප්‍රාර්ථනාවක් කියනවා කියන එක ඒකේ අර්ථය සම්පූර්ණයෙන්ම අර්ථ ශූන්‍යයි නේද? ඔව් තමන් විසින් සිදු කළ යුතු දෙයක් තියෙනවා මේ කොටසේදී. ඒ කියන්නේ විමසීම කියන කොටස සිදු කළ යුතුයි. ප්‍රාර්ථනා කර ඉඳලා මේ මාර්ගය සම්පූර්ණ කරන්න බෑ. හැමදා මොකද ප්‍රාර්ථනා කරුවයි කියලා භවයන් මේ තමන්ගේ අර නුවණ කියන කොටස වර්ධනය වෙනවද පණ්ඩුක? ප්‍රාර්ථනාව නෑ නේද? ප්‍රාර්ථනාවන් කරද්දී නුවණ කියන කොටස වර්ධනය වෙන්නේ නෑනේ. එතකොට මං කිව්වා මේකේදී මෝඩකම කියන එක තමයි අතහැරීම වෙන්නේ. නුවණ කියන එක තමයි අපි දිගින් දිගටම ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඉතින් නුවණ කිය ප්‍රාර්ථනාවන් මොන ප්‍රාර්ථනාවන් කෙරුවත් නුවණ කියන එක තමන්ගේ ගොඩ නැගෙන්නේ නැත්නම්
මේ නුවණ කියන එක මේ ශක්ති තුන කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එකයි මම මේ නුවණ කියලා කියන්නේ. ඒ නුවණ ගොඩනගන්නේ නැත්තම් ආයේ ප්‍රාර්ථනා කරුවයි කියලා නුවණ ගොඩනැගීමක් වෙන්නේ නැහැ පඬුක. හොඳයි බොහොම ස්තුතියි පැහැදිලි. සාලි අපිට මේ පසුගිය සාකච්ඡාවට ආපු කමෙන්ට්ස් දෙකකුත් තියෙනවා. ඊට අමතරව මටත් ප්‍රශ්න කීපයක් තියෙනවා. විශේෂයෙන්ම මම අද ගෙදර එනකොට දැකපු කාරණේ මම ඊට කලිනුත් එක දැකලා තියෙනවා. ඒකෙන් මට වාගේ ප්‍රශ්නයක් අහන්න හිතුණා. අපේ පාරේ ඉන්නවා අපේ මේන් රෝඩ් එකේ ගෑනු කෙනෙක් ඉන්නවා. බොහොම අර ලස්සන නිකන් දේවාල වල ඇඳන් ඉන්නේ පාට ඇඳුම් ඇඳගෙන නිකන් මේ ඔටුන්නක් වගේ කොළ වලින් හදාගත්ත හරි මොකක් හරි එකක් දාගෙන මේ මනුස්සයා උදේ ඉඳන් හවස වෙනකම් පාරේ නිතරම දකින්න හම්බ වෙනවා. නිකන් සින්දු කිය නට යනවා. ඒතර කෙනෙක්ට බැලුව බැලමට හිතෙන්න පුළුවන් මේ මනුස්සයාට සන්තෝෂෙන් ඉන්නේ. මේ මනුස්සයා නිවිම ලබලාද කියලා කෙනෙක් හිතෙන්න පුළුවන්. මොකද අපිට තියෙන ප්‍රශ්නේ මේ මනුස්සයාට මොකුත් නැහැ. කොරෝනා එයිද මේ යුක්‍රේනට ගහයිද එහෙම නැත්නම් කාන බොන්න ක්‍රමයක් හොයාගන්නේ කොහොමද? ඉන්න තැනක් හොයාගන්න මේ ප්‍රශ්නේ මනුස්සයාට මොකුත් නැහැ. ඒතකොට බාහිරින් බලන කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ මනුස්සයා ඇත්තටම නිවිලා හරි සන්තෝෂෙන් නටනට ඉන්නේ කියලා. ඇත්තටම සාලියේ මනුස්සයා නිවිලා ඉන්නේ. දැන් ඉන්ද්‍රදේව දැන් මේ මාර්ගයේදී දැන් අපි පැහැදිලි කරන්නේ මේ අපි උඩින් දකින ශරීරය කියන එකවත් අපේ මේ ජීවත් වෙන රටාව දිහා බලලා අපිට කියන්න බෑ යා නිවිලද නැද්ද කියන එක අපිට උඩින් දැකලා ඉවර වෙලා කියන්න බෑ ඇත්තටම. එතනදී වැදගත් වෙන්නේ මම අර කිව්වා චිත්ත ශක්තිය කියන එක තමයි නිවීම කියන එක ලබන්නේ කියන එක. එතකොට චිත්ත ශක්තිය කියන එකේ භවයන් කියන එක ක්‍රියාත්මක වෙනවා. ඒ විදියට තමයි භවයන් ක්‍රියාත්මක වෙන්නේ. අපි මීට ඉස්සෙල්ලා සාකච්ඡාවලදී කතා කරුවා මේ භවයන් ක්‍රියාත්මක වෙන්නේ මේ දැනුම කියන එකෙන් තමයි අරන් දීලා ඒ දැනුමට ඕන විදියටනේ භවයන් ක්‍රියාත්මක වෙනවා කියලා කිව්වේ නේද? එතකොට දැන් අපි පොඩි කුඩා ළමයෙක් ගත්තොත් එහෙම ළමයාගේ දිහා බලලත් අපිට කියන්න පුළුවන් එහෙනම් නිවීම ලැබලා ඇති කියලා. එයාට කිසිම ප්‍රශ්නයක් නැතුව හොඳින් ඉන්නකොට ඉඳලා මේ අපි උඩින් දකින විදිය නෙමෙයි මෙතන තියෙන්නේ. අපි දකින්න නැති කොටසක් තියෙනවා. ඒක තමයි අපි දැක ගැනීම සඳහා නුවණ කියන කොටස වර්ධනය කරගෙන ප්‍රඥාව කියන කොටසට යන්න ඕනේ. ඉතින් තමන් කෙනෙක් ප්‍රඥාව කියන කොටස වර්ධනය කරගත්තේ නැත්නම් චිත්ත ශක්තිය තුල ඒ කියන කෙනා නිවීමට ලක් වෙන්න හැකියාවක් නැහැ පණ්ඩුක ඉන්ද්‍රදේව. ඒක තමයි මට පැහැදිලි කරලා දෙන්න තියෙන්නේ. ඉතින් මේ මාර්ගයේ ශක්ති තුන ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ඒ ශක්ති තුන ක්‍රියාත්මක වෙන ආකාරය තමන් විනිවිදව දැකගෙන ප්‍රඥාව කියන එක ගොඩනගා ගත්තට පස්සේ ප්‍රඥාවෙන් පුළුවන් තමන්ගේ මේ චිත්ත ශක්තිය ඇතුලේ තුල තියෙන අනිකුත් භවයන් ක්‍රියාත්මක වෙන විදිය දැක ගැනීමට. ඒ දැක ගැනීම තුලින් තමන් මේ යථාර්ථය කියන එක දැන් ඊට පස්සේ ප්‍රඥාව විසින් දිගින් දිගටම ක්‍රියාත්මක කරන්න පුළුවන් ඔය භවයන් දිගින් දිගටම එනකොට. මොකද ප්‍රඥාවට හැකියාව තියෙනවනේ ඉන්ද්‍රදේව අනිකුත් භවයන් දැක ගන්න. එතකොට ඒ එනකොට ඒ භවයන් එන්න හේතුව ප්‍රඥාව ඒ වෙලාවෙම දැක ගන්නවා. ඒ භවයන් එන්න හේතුවක් මොකද්ද කියලා. ඒ හේතුව එනකොටම ඒ හේතු දකින්න අර තිබ්බ බලය මොකද වෙන්නේ? අනිකුත් භවයන් වල තියෙන භවය ප්‍රඥාව දෙසට පරිවර්තනය වීම කියන එක වෙන්නේ ඉන්ද්‍රදේව. එතකොට අපිට උඩින් බලලා ඉවරලා කෙනෙක්ට එහෙම කියන්න බෑ මේ මෙයා නිවීම කියන එක ලබලාද නැද්ද කියලා. ඒක චිත්ත ශක්තියේ ප්‍රඥාව හරහා ධර්ම භවයට ප්‍රඥාව ආදරය කියන කොටස් දෙක හරහා ධර්ම භවයට ගෙනිහිල්ලා එක භවයක් කියන එකට එන්න ඕනේ. එතකොට තමයි ක්‍රියාත්මක වීම නවත්තන්නේ. එතකොට ශරීරයට නෙමෙයි නිවීම කියන එක අයිති වෙන්නේ, දැනුමට නෙමෙයි නිවීම කියන එක අයිති වෙන්නේ, චිත්ත කියන ශක්තියයි නිවීම කියන එක අයිති වෙන්නේ ඉන්ද්‍රදේව. මේ මිනිසයා දිහා බැලුවම සාලියාගේ පේන පැහැදිලිවම අපි කියනවා මානසික රෝගී තත්ත්වයක් තියෙන්නේ කියලා. ඒතර ඒ කියන්නේ ඉන්ද්‍රිය දුර්වලතාවයක් තියෙනවා. ඒතර යාට සැබෑ දැනුමක් දුන්නත් ඒක ඉන්ද්‍රියෙන් ප්‍රොසෙස් කරලා ඉවරලා කිව්ව විදිහට චිත්ත ශක්තියේ චිත්ත දැනුම නුවණින් යුක්ත කරලා ඒක ප්‍රක්ෂේපණය කරගන්න බෑ චිත්ත ශක්තියට. එතකොට බාහිරින් අපි ආදියා බලලා කියනවා මෙයා මානසික රෝගියෙක් කියලා. හැබැයි ඒ
පිටින් බලන මානසික රෝගියෙක් කියලා කියන මිනිස්සයා ඇත්තටම බැලුවොත් මානසික රෝගියෙක්. මොකද එයාගේ දෙවීම ලබල නැත්තම්. ඔව් ඒකනේ ඒකේ උඩින් බල්ලා කියන්න බෑනේ. ඉතින් මොකද මානසික රෝගයක් තියෙන කෙනෙක්ව ගත්තොත් එහෙම දැනුම් කියන ඒවා අරන් දුන්නට එයාට වින්දනය කිරීමේ හැකියාවක් නැහැ. මොකද දැනුමෙන් වින්දනය අරන් දෙන්නේ නැහැ ඉන්ද්‍රදේව. ඉතින් දැනුමෙන් වින්දනය අරන් දෙන්නේ නැති තත්වයකට ඉන්නවා නම් එතකොට චිත්ත ශක්තිය භවයන් පෝෂණය වීමක් වෙන්නේ නැහැ. නමුත් ඒ කියන මේ අපි හිතමුකෝ ඒ සම්මුති මාර්ණය වෙනවත් එක්කම ඒ චිත්ත ශක්තිය භවයන් පෝෂණය වෙලා නැති නිසා නැවත ඉතා අඩු කාලයක් තුලදී නැවත දැනුමකට සම්බන්ධ වීමේ හැකියාවක් තියෙනවා ඉන්ද්‍රදේව. ඒතර ඇත්තටම අර මානසික රෝගී නැහැ කියලා හිතාගෙන ඉන්න අයට වැඩිය මේ මිනිස්සුගේ චිත්ත ශක්තිය ඉදිරියෙන් ඉන්න වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මොකද භව පෝෂණය වීමක් වෙන්නේ නැහැනේ. මොකද දැනුමෙන් අරන් දෙන්නේ නැහැනේ වින්දනය කියන ස්වභාවය ඉන්ද්‍රදේව. ඔව් හරි. එතකොට මට තව ප්‍රශ්නයක් මතුවනවා වගේ මේ මෑතකදී ඔය දේශකයන් සමහරක් වෙලාවට කියනවා එනවා මේ විවාහ වෙන්න එපා, විවාහ වුණත් ළමයි හදන්න එපා කියලා. ඉතින් විශේෂයෙන්ම කියනවා මේ දරුවන් හදන අම්මලාට නැත්තම් දරුවන් ඉන්න අම්මලාට නිවන ලැබෙන්නේම නැහැ, ඒගොල්ලෝ අපාය යන්නේ කියලා. එතකොට මේ ප්‍රකාශය දැන් සැලකියුතු පිරිසක් ටිකක් තදින් ගත්ත ස්වභාවයක් තියෙනවා. පෞල් පිටින් ගෙවල් දොරවල් අතහැරලා ඒව කාට හරි බාර දෙන නැත්නම් විකුණලා හරි පෞල් පිටින් ගිහිල්ලා ඒ ස්ථානවල ඉන්නවා දැන්. ඒතර මේක අපි කොහොමද මේ විග්‍රහ කරන්නේ මේ தත්ත්වය? හොඳයි. ඉන්ද්‍රදේව දැන් අපි පොඩ්ඩක් දැන් මං ඉස්සෙල්ලා කිව්වනේ අපි මෝඩකම කියන එක නෙමෙයි අපිට අවශ්‍ය වෙන්නේ නුවණ කියන කොටසනේ අවශ්‍ය වෙන්නේ. එතකොට අපි මේක මේ කියන රාමුවට පොඩ්ඩක් දාලා බලමු නුවණ කියන කොටසට. එතකොට දැන් මේ අපි හිතමුකෝ කෙනෙක් විවාහ වෙනවා හරි දරුවෝ හදනවා කියන එක අපි ওই කොටස් දෙක ගමුකෝ. දැන් ඉන්ද්‍රදේව අපි මේ සාකච්ඡාව කරනකොට අපි හැමතිස්සෙම කියන්නේ මනුස්සයා කියලා කියන්නේ ශක්ති තුනක එකතුවක් කියන එකයි. එතකොට ඥානයි දැනුමයි චිත්ත කියන ශක්ති තුනේ එකතුව තමයි එකතු වෙලා ක්‍රියාත්මක වෙන්නේ. එතකොට දැන් මේ විවාහය කියන එක අපි ගමුකෝ. විවාහය කියන එක අපි ගමු චිත්ත ශක්තිය ගමුකෝ. දැන් සාමාන්‍ය මිනිස්සුන්ට චිත්ත ශක්තිය පේන්නේවත් නැහැ නේ ඉන්ද්‍රදේව. දැන් අපි ඒ වුණාට චිත්ත ශක්තිය සරලව අපි තේරුම් කරලා දුන්නනේ. මොකද්ද චිත්ත ශක්තිය කියන්නේ? භවයන් 30ක එකතුවක් කියන එකනේ චිත්ත ශක්තිය කියලා කිව්වේ. ඒ කියන්නේ ආසාව, වෛරය, ද්වේෂය, කැමැත්ත, අකමැත්ත, බය මේ වගේ කොටස් වල එකතුවක් කියන එකනේ අපි චිත්ත ශක්තිය කියලා කිව්වේ. එතකොට අපි හිතමුකෝ ඔය කැමැත්ත හරි ආසාව හරි වින්දනය හරි ඔය ටික අපි ගත්තොත් එහෙම ඕකට බඳින්න පුළුවන්ද මේ විවාහ වෙන්න පුළුවන්ද ඉන්ද්‍රදේව ඒ කියන කොටස් වලට? ඒ විවාහය කියලා මාතෘකාවක් චිත්ත ශක්තිය දන්නේ නැහනේ. ඒක ගන්න බෑ නේද? ගන්න බෑ නේද? ඒ කියන්නේ චිත්ත ශක්තිය කියන එකට බඳිනවයි කියන කොටස අදාළ වෙනවද විවාහ වෙනවයි කියන කොට? අර මොකද චිත්ත ශක්තිය මේ මිනිස්සෙක් ඉන්නවද කියලාවත් දන්නේ නැහැ. ඔව් ඒකනේ. ඉතින් ඒක නිසා දැන් මෙතනදී විවාහය කියන එක අපි ගත්තොත් මේ ශක්ති තුන ගත්තොත් එහෙම එතකොට මේ ඥාන සහ ඥානයි දැනුමයි ගත්තොත් එතකොට මේ ඥාන කියන කොටසට තමයි විවාහය කියන කොටස සම්බන්ධ වෙන්නේ. එතකොට දරුවන් සෑදීම කියන කොටසත් සම්බන්ධ වෙන්නේ ඥාන කියන කොටස. ඒක දැනුමත් සම්බන්ධ වෙනව නේද සාලි යම්මට්ටමකට? ඥානයි දැනුමයි කියන කොටස් දෙකට තමයි ගන්නෙ. මම ඥාන කියලා ගත්තේ ඥාන වලට තමයි ප්‍රධාන වශයෙන් සම්බන්ධ. දැන් අපි උදාහරණයක් විදිහට මම ඒක ඥානවල අවශ්‍යතාවයක් නේද? ඥාන ස්වභාවය. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් ඥානකවල තියෙන මූලික ස්වභාවයක්නේ පිටපත් සෑදීම කියන එක. එතකොට දැන් අපි සත්වයන් ගන්නකො මේ තිරිසන් සත්තු ගත්තොත් එහෙම ඒගොල්ලන් එහෙම වෙඩින් අරගෙන බඳිනවද ඉන්ද්‍රදේව? නෑ. එහෙම වඳින්නේ නෑනේ. ඒගොල්ලන් සත්තු නම් තිරිසන් සත්තු විදියට තව තිරිසන් සත්වයෙක් දැක ගමන් ඒ දිගින් දිගටම ඒගොල්ලන් ක්‍රියාත්මක වීම වෙනව නේද? ඒගොල්ලන්ගේ ඒ කියන පිටපත් සෑදීම කියන ක්‍රියාවලිය දිගින් දිගටම සිදු වෙනවා නේද? ඒගොල්ලන්ගේ වෙඩින් අරගෙන රතින් පත්තු කරලා එහෙම වෙන්නේ නැහැනේ. දැන් ඕක අපි මිනිස්සයාට ගත්තොත් එහෙම මිනිස්සයා කියන කෙනාට ගත්තොත් ඔය වෙඩින් අර ගැනීම ඔය විවාහ වෙනවයි කියන කොටස ඔය දැනුම දියුණු වීම නිසා නේද ඒ කියන කොටස් ඇවිල්ලා දියුණු හෝ නොදියුණු වීමද? ඔව් දියුණු හෝ නොදියුණු අර සත්ත්වයින්ට වඩා වෙනස් විදියකටනේ ක්‍රියාත්මක වෙන්නේ. නමුත් ඉන්ද්‍රදේව මේ ඥාන කියන කොටසේ තියෙන තිරිසන් ගති ගුණ
ඒවා ඒ විදිහටම අනිවා අපි දැන් තිරිසන් ගතිගුණ කියන්නේ අපේ දැනුම් වලට අනුවනේ තිරිසන් ගතිගුණ කියලා කියන්නේ. නමුත් ඒක ඥාන ස්වභාවයට අනුව ගත්තොත් එම ඥාන ස්වභාවයේ පිටපත් සෑදීම කියන ස්වභාවයට ඒක වැටෙන්නේ ඉන්ද්‍රදේව. එතකොට ඥාන කියන කොටස දිගින් දිගටම ක්‍රියාත්මක වෙනවා. දැන් අපි ඔය කියනම සිතීම ඔය කියන කොටස් අපි හිතලා බැලුවොත් එහෙම දැන් අපි කෙනෙක් කියනවා නම් විවාහ වෙන්න එපයි කියලා ඉන්ද්‍රදේව එතන බලන්න ඥාන ස්වභාවය සම්පූර්ණයෙන්ම විනාශ කිරීමක් නේද කරන්නේ සම්පූර්ණයෙන්. විකෘති කිරීමක් නේද? එතකොට ඒ එක පැත්තක් ඉන්ද්‍රදේව. අනිත් එක දැන් අපි දරුවෙක් හදනවයි කියලා ගත්තත් එතනින් අදහස් කරන්නේ තව චිත්ත ශක්තියට අපි දෙනවා නේද? අවස්ථාවක් දෙනවා නේද? නැවතත් සම්බන්ධ වෙලා එයාට පුළුවන් ඊට පස්සේ ධර්මයේ තියෙනවා නම් එයාට සදාකාලික නිවීමට තව යන්න පුළුවන් නේද ඉන්ද්‍රදේව? ඉතින් ඒ වගේ අපි විවිධ පැති ගන්න පුළුවන් ඉන්ද්‍රදේව මේකට. එතකොට මෙතන මේ නිවීම දකින්නවා කියලා නැත්නම් නිවන කියලා කියන්නේ ශරීරයටවත් අපේ දැනුමටවත් නෙමේ නිවීම කියන කොටස අදාළ වෙන්නේ චිත්ත කියන ශක්තියේ භවයන් 30ක් තියෙන නිසා මේ භවයන් 30 එක භවයකට ගැනීමේ කාර්යය විතරයි වෙන්නේ එතනදී. එතකොට මේ විවාහව වෙලා ඉන්නවද විවාහ වෙලා නැද්ද ළමයි හදනවද ළමයි හදන්නේ නැද්ද මේවා එකක්වත් චිත්ත ශක්තියට අදාළ වෙන්නේ නැහැ. දැන් ඉන්ද්‍රදේව චිත්ත ශක්තියට පිටපත් සාදන්න පුළුවන්ද ඉන්ද්‍රදේව? දැන් ඒකට තව ළමයි හම්බ කරවන්න පුළුවන්ද? ඒකට ඒ මාත්‍ර එකක්වත් අදාළ වෙන්නේ නැහැ. ඒකනේ දැන් ඔය ගැහැණු පිරිමි කියන ඒවා චිත්ත ශක්තියට අදාළ වෙන්නේ නැහනේ. නෑ. ඒව අදාළ වෙන්නේ ඥාන කියන කොටස. ඉතින් අර මම අර ඉස්සෙල්ලා කිව්වේ ඉන්ද්‍රදේව අර මෝඩකම කියන එක Taman තුල තිබ්බොත් එතකොට Taman හිතන්නේ නැත්තම් විමසන්නේ නැත්තම් එතකොට එයාට අලුත් දැනුම් යථාර්ථය කරා යන්න හැකියාවක් නැහැ ඉන්ද්‍රදේව. ඉතින් ඒක තමයි එතෙන්දී මට පැහැදිලි කරලා දෙන්න තියෙන්නේ. එතකොට විවාහ වුණත් නැතත් මේ කියන මාර්ගයට කිසිම ආකාරයක බාධාවක් නැහැ. පැහැදිලිවම දැන් මමත් ඇවිල්ලා විවාහ වෙලා ඉන්නේ ඉන්ද්‍රදේව මගෙත් ඉන්නවා ළමයි 3 දෙනෙක්. එතකොට මේ ළමයි 3 දෙනයි මම දැන් මේ කියන විවාහය වෙලා තියෙන මම දැන් චිත්ත ශක්තිය මම නිවීම කරා ගෙනහැලා ඉවරයිනේ ඉන්ද්‍රදේව. එතකොට මෙතෙන්දි මේ ශරීරය කියන එකයි දැනුම කියන එකයි తాවකාලිකව මැරලා මේක తాවකාලික ශක්ති දෙකක් මේක නැවත බිඳිලා විනාශ වෙලා යනවා ඉන්ද්‍රදේව. නමුත් චිත්ත කියන ශක්තියේ භවයන් ටික එක භාවයකට අරගත්තම චිත්ත ශක්තිය නිවීම කියන කොටසනේ තියෙන්නේ ඉන්ද්‍රදේව. ඒක තමයි පැහැදිලි කරලා දෙන්න තියෙන්නේ. මට මතකයි සාලි නිතරම කියනවා මේ ඥාන ස්වභාවයට අවශ්‍ය දේ එයාට දෙන්න, දැනුමට අවශ්‍ය දේ එයාට දෙන්න, ඕල් චිත්ත ශක්තිය පටල ගන්න එපා කියලා. ඇත්තටම මේ වෙලාවේදී ඥාන ස්වභාවයට සහ දැනුමට දෙන්න ඕන දෙයක් විවාහයේ දරුවන් කියන එක ඒක මේ නිවීම කියන එක අදාළ වෙන්නේ චිත්ත ශක්තියටනේ. විවාහය සහ දරුවන් කියන එක චිත්ත ශක්තියට අදාළ නැහැ. අර දෙකට අවශ්‍යතාවය අනුව ඒ කටයුතු නොකිරීම තුළින් ඒ ලෝක දෙක නැත්නම් ඒ ශක්තියින් පීඩාවටපත් වෙන්න ඉඩ තියෙනවා. අනිවාර්යයෙන්ම පීඩාවටපත් වෙනවා ඉන්ද්‍රදේව ඇත්තටම. මොකද මේ ඥාන කියන කොටස ගත්තම එයා ඉන්නේ පිටපත් සෑදීම කියන එක එයාගේ පළවෙනිම කාර්යයක්. මොකද එයාගේ පැවැත්ම කියන එකනේ එයාට මූලික වෙන්නේ. පැවැත්මට එයා පිටපත් සාදන්න ඕනේ. ඒ වගේම එයාට ආහාර ගන්න ඕනේ. ඒ වගේම අනිත් සත්තුන් අනිත් ඒ කියන්නේ උපද්‍රවයන්ගෙන් බේරී සිටීමට අවශ්‍යයි. පැවැත්ම කියන්නේ අනිත් සතුන් සහ ගස් වල ක්‍රියාත්මක වෙන්නේ මේ ආකාරයටනේ. ඒ ආකාරයට. හරි. සාලි ඊට පස්සේ මම මේ ප්‍රශ්නෙට පිළිතුරෙන් පස්සේ ඔක තව කොටසක් තිබ්බ මම මේ උතන විශේෂයෙන් කියනවා මේ අම්මාවරුන්ට කියන්නේ දරුවෝ ඉන්න කාන්තාවන්ට නිවීම ලබන්න බෑ කියලා. මේකත් මට හිතෙනවා ටිකක් සාහසික ප්‍රකාශයක් කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝන්ගේ අර දරුවන්ට තියෙන ඇල්ම ආදරය නිසා නිවීම අහිමි වෙනවා කියලා. ඒක ගැන මොකද සාලි හිතන්නේ? ඔව් දැන් ඉන්ද්‍රදේව දැන් අපි චිත්ත ශක්තිය කියන එක ගත්තොත් එහෙම චිත්ත ශක්තියට ඉන්ද්‍රදේව ගැහැණුද පිරිමිද කියන එක ભેදය සම්බන්ධ වෙන්නේ නැහැ. එතකොට චිත්ත ශක්තිය කියන එකට සම්බන්ධ වෙන්නේ චිත්ත ශක්තිය කියන එක සදාකාලික ශක්තියක් කියන එකයි. එතකොට මේ
මේ ගැහැණු පිරිමි කියන ඒවා දාගෙන තියෙන්නේ මේ සම්මුතියේ ඥාන කියන කොටස ද්‍රව්‍යමය කියන ලෝකයේ පදනම් කරගෙනයි ගැහැණු පිරිමි කියන කොටස් ඇවිල්ලා තියෙන්නේ පැහැදිලිවම. එතකොට ඒවත් අපිට හිතලා බලන්න පුළුවන් නේ ඉන්ද්‍රදේව. එතකොට දැන් අපි මේ මාර්ගයේ මම කිව්වා මෝඩකම කියන එක අතාරිනවා නම් නැත්තම් නුවණ කියන එක වර්ධනය කරනවා නම් ඒ නුවණ වර්ධනය කරන්න නැත්තම් විමසන්න නුවණ වර්ධනය කරනවා නම් කැහැණියෙක්ද අම්මගෙනෙක්ද ආච්චිගෙනෙක්ද සීයාගෙනෙක්ද පුතෙක්ද දුවෙක්ද ඒවා අදාළ වෙන්නේ නැහැ ඇත්තටම කියනවා නම් ඉන්ද්‍රදේව. එතන වැදගත්කම තියෙන්නේ මෝඩකමද නැත්තම් නුවණද කියන ස්වභාවය නැත්තම් ප්‍රඥාවද කියන ස්වභාවය තමයි වැදගත් වෙන්නේ ඉන්ද්‍රදේව. ඒක තමයි මට සරලව පැහැදිලි කරලා දෙන්නේ. ඒ කියන්නේ ඒ අම්මා දකිනවා නම් තමුන් කියන්නේ මේ ලෝක තුනේ ක්‍රියාකාරීත්වය කියලා. එතකොට එයා දන්නවා මේ තමුන්ගේ දරුවා කියලා ගත්ත එක්කෙනාගෙනුත් තියෙන මේ ලෝක තුනේ ක්‍රියාකාරීත්වය තමුන්ගේ මේකට කන්ට්‍රිබියුෂන් එක තමුන්ගේ ඥාන ස්වභාවයෙන් කොටසක් යාර පරිත්‍යාග කරලා තියෙනවා. තාත්තත් කොටසක් පරිත්‍යාග කළා. අපේ කන්ට්‍රිබියුෂන් එක එච්චරයි. ඊට අමතරව ඒ දරුවා වැඩෙනකොට මුලින්ම දැනුම ගන්න ගෙදරින් අපි දීලා තියෙන සැබෑ දැනුමක්ද මිත්‍යා දැනුමක්ද කියන එක අනුවත් අපේ කන්ට්‍රිබියුෂන් එකක් තියෙනවා. හැබැයි සැබෑ දරුවා කියන්නේ ප්‍රධාන වශයෙන් චිත්ත ශක්තිය නම් එතකොට ඒ චිත්ත ශක්තිය තමුගේ කන්ට්‍රිබියුෂන් එකක් අය තමුගේ කිසිම සම්බන්ධයක් නැත්තම් ඔය කියන අනවශ්‍ය ඇලීම වෙනුවට අපිට වගවීම නැත්තම් අපේ accountability කියන එක අනුව අපෙන් වෙන්න ඕන යුතුයකම් ටික ඉෂ්ට කිරීමට බාධාවක් නැහැ. කිසිම ආකාරයක බාධාවක් නැහැ ඉන්ද්‍රදේව. තමන් චිත්ත ශක්තිය නිවීමට පත් කරගත නැත්නම් ප්‍රඥාව ගොඩනගා ගත්තට පස්සේ බුද්ධිමත්වනේ ක්‍රියාත්මක වෙන්නේ ඉන්ද්‍රදේව. එතකොට තමන්ට අනුන්ට අයහපතක් නොවන විදියට ක්‍රියාත්මක වීම අනිවාර්යයෙන්ම වෙනවා ඉන්ද්‍රදේව. ඒක තමයි එතෙන් පැහැදිලි වෙන්නේ. ඉතින් ඒකෙදි තමන්ගේ ළමයි තමන්ගේ බිරිඳ එතකොට සෑම තමන්ගේ මේ ධර්මයේ කියලා දෙන දේවල් මේ ඔක්කොම ඒවා යුතුයකම් කොටසට තමයි වැටෙන්නේ ඉන්ද්‍රදේව. ඒක තමයි පැහැදිලි කරන්නේ. ශාලිය මම අපි ප්‍රශ්නෙන් පසුව මේ අවසාන වශයෙන් කමෙන්ට්ස් දෙකක් තියෙනවා. ඒ දෙක පොඩ්ඩක් ගමු. අපේ සාකච්ඡාවේ ප්‍රකාශ කරා අර යමක් විමසීමේදී මධ්‍යස්ථ භාවය කියන එක. අපි බොහෝ විට යම් පක්ෂවලට ආගම් වලට මත වලට නතු වෙලානේ යමක් විමසීමට ලක් කරන්න මුතු ආගම මධ්‍යස්ථව විමසන්න කියලා. මේ අශෝක කියලා මහත්මයෙන් අපෙන් අහලා තියෙනවා මධ්‍යස්ථ වීම ගැන තව උදාහරණ මගින් පැහැදිලි කරන්න පුළුවන්ද කියලා. හොඳයි. ඕකට මම ඔය හැමතිස්සෙම ගන්න උදාහරණයක් තමයි ඉන්ද්‍රදේව අපි හිතමුකෝ ඉන්ද්‍රදේව කෙනෙක් බයිනොයි කියලා ඉවරලා මට අපි හිතමු කෙනෙක් බයිනෝ. එතකොට අපි ඒ වෙලාවේදී ඒ කෙනා බයිනකොට අපි එනවනම් නිගමනයකට ඒ මිනිස්සයා හින්දා තමයි මට තරහව යන්නේ. නැත්නම් ද්වේෂය කියන එක ඇති වෙන්නේ ඒ මිනිස්සයා නිසා කියලා අපි හිතමුකෝ මම කියනවායි කියලා. එතකොට ඉන්ද්‍රදේව මගේ හිතන එක එතනින් නවතිනවනේ ඉන්ද්‍රදේව. මම හිතන්න ආයේ අලුතෙන් පෙළඹෙන්නේ නැහැ. ඇයි? මම එයාගේ පිට වරද දාලා මම හරි කියන ස්වභාවයට පත් වෙලා නේද ඉන්නේ. සානිතේ දැන් ඔයා කියන ද්වේෂයටනේ. ඒකට හිතන්න බෑනේ. ඒකට හිතන්න බෑනේ ඉන්ද්‍රදේව. එතකොට බලන්න දැන් එතකොට මම මෙතනින් නවතිනවා මොනවාක්වත් හිතන්න යන්නේ නැහැ. අයි වැරද්ද තියෙන්නේ අනිත් එක්කෙනා ළඟදී. දැන් එතකොට එහෙම හිතුවොත් එහෙම මොකද වෙන්නේ ඉන්ද්‍රදේව? අපි දිගින් දිගටම අපේ මෝඩකම කියන එක නේද අපි ළඟ තියෙන්නේ එතකොට. එතකොට අපේ මෝඩකම කියන එකනේ තියෙන්නේ ඉන්ද්‍රදේව. ඉතින් එතකොට ඉන්ද්‍රදේව එතකොට මේ මධ්‍යස්ථකම කියලා කියන්නේ මෙතනදී මම මෙතනින් අදහස් කරුවේ මධ්‍යස්ථකම කියලා සෑම විටම අපිට මේ බාහිරින් දේවල් එනකොට හැමතිස්සෙම අපේ ඇතුලේ ක්‍රියාත්මක වීමක් වෙනවා අපි දන්නේම නැතුව ඉඳදී. ඒ කියන්නේ මේක ඉතාමත් සුළු කාලයකදී මට කියන්න බෑ කොච්චර වේගෙන්ද කියලා ඉතාමත් දැඩි වේගයකින් මම කෙනෙක් බයිනකොට බැනලා ඒ වචන ඇහෙනවත් එක්කම මට කේන්ති ඇවිල්ලා ඉවරයි ඉඳදී. එතකොට මට හිතා ගන්න පුළුවන් මේ වෙලාව ඔයගලන්ටත් අමාරුවෙන් හිතා ගන්න ඉතා දැඩි වේගයකින් ඒ ක්‍රියාවලිය වෙනවනේ. ක්ෂණික වෙනවා. ඒක බලන්න ඒ ඇහිම කියන එක තමන්ගේ කනහරා මොලේ කියන ඉන්ද්‍රිය හරහා දැනුමට පතිත වුණාම දැනුමෙන් අරන් දෙන වේගයත් එක්ක අනිත් පැත්තට යාර බැනලත් ඉවරයි නැත්තම් ගහන්නත් ගිහිල්ලා ඉවරයි. එතකොට මේ කියන කොටස මෙච්චර ඉක්මනට වේගයකින් සිදු වෙන්නේ පැහැදිලිවම
මේ ඇතුලේ තියෙන ක්‍රියාත්මක වීමක් නිසා. දැන් කෙනෙක් බයිනකොට අපි හිතමුකෝ මට කෙනෙක් බයිනකොට මම ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා ඉන්ද්‍රදේව. අපි හිතමුකෝ ඒ කියන වචනම තව කෙනෙක්ට බයිනකොට එයා ක්‍රියාත්මක වෙනවා කියලා. එතකොට මම ක්‍රියාත්මක නොවෙන්නත් අනිත් කෙනා ක්‍රියාත්මක වෙන්නත් මොකක් හරි අනිවාර්යයෙන්ම වෙනසක් තියෙන්න ඕනේ නේ ඉන්ද්‍රදේව. පැහැදිලිනේ. එතකොට හේතුව තමයි මේ අපි හිතන්නේ එයා බයිනවා හින්දා මට කේන්ති ගියයි කියලා. එහෙම නෙමෙයි වෙන්නේ. කෙනෙක් බයිනකොට තමන්ගේ ඇතුලේ තියෙනවා පොඩි ප්‍රොසෙස් එකක් වෙනවා ඇතුලේ පොඩි ක්‍රියාත්මක වීමක් තමන්ගේ මේ දැනුම තුල ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක වීමත් එක්කම එනවා සිතුවිල්ලක් ඇයි කවුද මෙයා මට බයින්ද කියලා හරි මම මෙයාට බයින්න ඕනේ මම මෙයාට ගහන්න ඕනේ කියලා හරි ඒ වගේ එන්න පුළුවන්. එතකොට මේවා ඊට පස්සේ ක්‍රියාත්මක වී දිගින් දිගටම යන එක තමයි වෙන්නේ. එතකොට මෙතන මධ්‍යස්ථකම කියලා කියන්නේ තමන් මේ වගේ දෙයක් වෙනවාම කවුරු හරි කෙනෙක් බැනලා තමන්ට කේන්තියක් එනවා නම් ඒ වෙලාවේ තමන් මධ්‍යස්ථ වෙනවයි කියලා කියන්නේ මේක මගේ ඇතුලේ තියෙන ප්‍රශ්නයක්. එතකොට ඉස්සෙල්ලාම අපි අවංක වෙන්න ඕනේ ඒ ප්‍රශ්නේ මං ළඟයි තියෙන්නේ කියලා තමන් පිළිගන්න සූදානම්ද නැද්ද කියන එක තමයි පළවෙනිම කරුණ මෙතනදී. එතකොට අපි සූදානම් නම් මේ ප්‍රශ්නේ මගේ තුලයි තියෙන්නේ එහෙනම් මගේ තුලින් මේක මම විමසන්න ඕනේ ඇයි මේ ප්‍රශ්නේ මට ගොඩ නැගුණේ කියලා ඉවර වෙලා එතකොට එයා මධ්‍යස්ථ වෙලා ඒ වෙනකොට ඉන්නේ. පැහැදිලිද මං කියන්නේ? එතකොට එයා දැන් බලන්නේ මොකද්ද මගේ ළඟ ප්‍රශ්නයක් තියෙනවයි කියන නිගමනයකට ඇවිල්ලා තියෙනවා. එතකොට මම දැන් මේ නිගමනයට ආවට පස්සේ මම හොයාගන්න ඕනේ ඇයි මට මේ සිද්ධිය මෙහෙම වුනේ කියන ඒකත් ඇවිල්ලා අවංකව සිතුවිල්ලක් නේද ඒකත් ඇවිල්ලා වංචාවෙන් තොර සිතුවිල්ලක් නේද මට මොකද උනේ කියන එක වංචාවෙන් තොරයි නේද එතකොට ඉන්නේ. එතකොට ඒ සිතුවිල්ල මම දිගින් දිගටම මම හොයනකොට ඇයි මට මෙහෙම වුනේ කියලා Tamanට කාරණා 1 2 3 4 5 ආදී වශයෙන් Tamanට හොයාගන්න පුළුවන්. මම කියවනේ විමසනකොට විතරයි අපිට අලුත් කරුණු හොයාගන්න පුළුවන් කියලා. එතකොට මේ ආකාරයෙන් තමයි මම මේ මධ්‍යස්ථ වෙනවා කියලා කියන්නේ හැමතිස්සෙම Taman තුල ක්‍රියාත්මක වෙලා තමයි භවයන් කියන ඒවා හටගන්නේ. එතකොට තමන් තුල විමසීම කියන එකට යන්න ඕනේ අනිත් කෙනාට වැරද්ද පටවනවාට වැඩිය තමන් තුලයි ප්‍රශ්නේ තියෙන්නේ කියලා අරගෙන තමන් හොයන්න උත්සාහ කිරීම තමයි නොදන්න කරුණක් අවංකව හොයා ගැනීමට බේස දැරීමක් තමයි මෙතෙන්දි වෙන්නේ ඉන්ද්‍රදේව. ඒක තමයි මම මධ්‍යස්ථකම කියන එක මම අර්ථ දැක්වන්නේ. මධ්‍යස්ථකම කියන්නේ මොකක්ද කියලා. සාලිලා ඔය ගත්ත උදාහරණෙම ඒ කියන්නේ අපිට කවුරු හරි දොස් කියනවා මොකක් හරි බඳිනවා හරි දොස් කියනවා කියමුකෝ. දැන් මම ඕක ටිකක් දකින්න පුරුදුලා තියෙන දැන් යමෙක් දොස් කියනවා නම් ඒ දොස් කියන මොකක් හෝ කාරණාවට ඇත්තටම මම වැරදිකාරයෙක් නැත්තම් මගේ අඩුපාඩුවක් නම් කිව්වේ මම උත්සාහ කරන්න ඕනේ අඩුපාඩුව හදාගන්න. හැබැයි දොස් කියන්නේ මගේ අඩුපාඩුවකට නෙවෙයි නම් ඒ මනුස්සයාගේ මොකක් හරි ප්‍රශ්නයකට නම් ඉතින් මම ඒක කලබල වෙන්න ඕනේ නෑ. දැන් ඉන්ද්‍රදේව කිව්වා වගේ තමන් තුල ප්‍රශ්නයක් නැත්නම් තමන් කාටවත් පෙන්වන්න අවශ්‍යතාවයක් නැහැ. තමන් දන්නවනේ තමන්ගේ ප්‍රශ්නයක් නැහැ කියලා ඉන්නේ. ඔව්. ඒකට ක්‍රියා කරන්න ඕනේ. දකින්නවනේ යථාර්ථය දකින්න හැකියාව තියෙනකොට ක්‍රියාත්මක වීමක් නැහැ. ඒ කියන්නේ අනිත් කෙනා බයිනකොට ඒ වචන මගේ ළඟට ඇවිල්ලා මගේ දැනුමේ පතිත වෙනවත් එක්කම මම දිහානේ විනිවිදව බලන්නේ මං අනිත් කෙනා ගැන නෙමෙයි විනිවිදව බලන්නේ. මම ගැන විනිවිදව බලන්නේ. එතකොට ඒ කරුණ මගේ දැනුමට ඇවිල්ලා දැනුමෙන් ඔන්න මෙන්න මේක මගේ දැනුමෙන් අරන් දෙනවා. ඒකත් මම දකිනවා. එහෙම දකින්න එතකොට මගේ ක්‍රියාත්මක වීමක් නැහැ. ඔව්. අගන් නුවණින් විමසීම කියලා කියන්නේ ඒක. එතකොට ඒ தත්ත්වයට යන්න ඕනේ ඉන්ද්‍රදේව සෑම කෙනාම මේ යන මාර්ගයේ ඒ தත්ත්වයට යන්න ඕනේ. ඉතින් ඒ தත්ත්වය ලබා ගැනීම සඳහා තමයි මේ මාර්ගයේ ක්‍රියාත්මක මේ මාර්ගය පැහැදිලි කරලා දෙන්නේ ඉන්ද්‍රදේව. ඉතින් අර මධ්‍යස්ථකම කියන එක දැන් මම අර කිව්වේ අනිත් කෙනා කියන්නේ තමන් හොයනවා අපි එයා හින්ද වැරදි කියලා හිතනවා නම් එතනින් එහාට මාර්ගය කට් වෙනවා. ඒ කියන්නේ නවතිනවා මාර්ගය. එතනින් එහාට මාර්ගය නවතිනවා. ඒතර මධ්‍යස්ථකම කියන්නේ සාලිය සැබෑව හොයා ගැනීමේ අවශ්‍යතාවය තමුන්ට තියෙනවා. ඒතර ඒක මධ්‍යස්ථයිනේ. එතකොට ඒක මධ්‍යස්ථ අවශ්‍යතාවය කියන එක තමයි වැදගත්. තමන් නොදන්න කරුණු කියන එක. මොකද උනේ කියන එක. හරි. ඒ අශෝකම තව ප්‍රශ්නයක් අහනවා මේ
දහම් දැනුම මදි නිසා නොවේද අපි අපිට දෙවියන් ගැන විශ්වාසය ඇති වුණේ කියලා. ඒ කියන්නේ දැන් එතනදී දහම් දැනුම නොමැති නිසා තමයි දෙවියන් ගැන විශ්වාස කරනවා කියද්දී අපි විශ්වාසයෙන් යන ගමනක් නෙමෙයි මේක ඉන්ද්‍රදේව. පැහැදිලිව. කීපරක් ඇදීම කිව්වනේ මේක විමසලා බලලා නුවණ වැඩි කරන්න ඕනේ කියලා. භක්තිය, ශ්‍රද්ධාව, විශ්වාසය කියන ඒවා මේකට අදාළම නැහැ. නෑ. මම කියන දේවලුත් විශ්වාස කරන්න එපයි කියලා තමයි මං කියන්නේ ඔයගොල්ලන්ට. ඒවා විමසලා බලන්න කියලා මධ්‍යස්තව. ඒක තමයි මං කියන්නේ. කියන්නේ මේක පිළිගන්නත් එපා ප්‍රතික්ෂේප කරන්නත් එපා. එතනත් තියෙන මධ්‍යස්ථ භාවය. මොකද තමන් නොදන්න කරුණක් නේ හොයාගෙන දැන් උදාහරණයක් විදිහට තමන් කැමැත්ත කියන එක ඒ කියන්නේ මම හොයාගෙන යන කරුණට කැමැති වෙලා කරනවා නම් එතකොට කැමැත්තටනේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට වංචාවත් එතන ක්‍රියාත්මක වෙලානේ. මොකද තමන් කැමැති වැඩේටනේ තමන් කැමැති වෙච්ච පැත්තටනේ තමන් විමසන්නේ. එක්කෝ අකමැති වෙච්ච පැත්තට. අකමැති නම් ඒ අකමැති වෙච්ච පැත්තට බලාගෙන විමසන්නේ ඉන්ද්‍රදේව. එතකොට දෙපැත්තම බලන්න කැමැත්ත කියනකොටම වංචාව ඇවිල්ලා මධ්‍යස්ථ වෙලා නැහැ නේද? මධ්‍යස්ථ නැහැ. පැහැදිලි. එතකොට බලන්න වංචාව නේද ප්‍රධාන වෙලා තියෙන්නේ කැමැති වීම කියන එක. ඒතර යථාර්ථයක් ඉන්නේ නැහනේ. ඔව් ඉතින් ඒ වගේ මේ මාර්ගයේ යන්න බෑ. මේ මාර්ගයේ යනකොට මධ්‍යස්ථකම කියන එක ඊ타මත්ම වැදගත්. අවංක බව මධ්‍යස්ථ බව කියන එක ඊ타මත් වැදගත් ඉන්ද්‍රදේව. හොඳයි සර් අපි අද ආපු කමෙන්ට්ස් වලටත් උත්තර දුන්නා. දේවප්‍රියට සහ පණ්ඩුකට තව මොන හරි කරුණු ඉදිරිපත් කරන්න තියෙනවද? මේ පොඩි කෙටි ප්‍රශ්නයක් දැන් ඔබතුමා අහපු පළවෙනි ප්‍රශ්නේ ගත්තාම සාරි මහත්තයා මොන පාර්ශ්වයේ සම්බන්ධ වුණා දුකේ නිර්මාණකරුවා තමාමයිනේ. දැන් අපිට වෙන කවුරුත් බැන්නත් මම ඒකට කේන්ති ගන්නවා නම් ඒකේ නිර්මාණකරුවා මමනේ. නිර්මාණකරුවා මම. ඒක තමයි අපිට අවබෝධ කරන්න තියෙන්නේ. මේ එතනින් තමයි පටන් ගන්න තියෙන්නේ. විනිවිදව දකින්නේ Taman තුල. වෙන දෙයක් අනිත් කෙනෙකුලන් ගැන විනිවිදව දැකලා වැඩක් නැහැ මේ පැහැදිලිව. මේ ප්‍රශ්නේ තියෙන්නේ Tamanගේ ඇතුලේ. ඒක තමයි මට හැමතිස්සෙම මම පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරන්නේ. Taman තුලයි ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට අපි හිතනවා නම් අර කෙනා ගැන මෙහෙමයි අර කෙනා ගැන මෙහෙමයි කියලා එතකොට අපි අමාරුවේ වැටෙනවා. මේ මාර්ගය නවතිනවා. ඒක තමයි මම හැමතිස්සෙම කියන්නේ Taman තුලට අරගෙන Taman තුලින් මම කියන්නේ මම ආපු මාර්ගය මම පැහැදිලි කරන්නේ. ඉතින් ඒක නිසා ඔයගොල්ලන් විශ්වාස කරන්නත් නැතුව කරන්නෙත් නැතුව ඒක විමසලා බලන්න මධ්‍යස්තව. ඒක තමයි කියන්නේ. හොඳයි. බොහොම ස්තුතියි. එනසාරි අපි අදට සාකච්ඡාව අවසන් කරමු. අපි ලබන සුමාන නැවත සාකච්ඡාවෙන් හම්බෙමු. බොහොම ස්තුතියි. හොඳයි.